කවුරුත් අඳුරනවා මේක මොකද්ද කියලා. මේක ඇවිල්ලා ටිපෙට්ස් එකක්. හැමෝම මේ ගොඩක් අය මේක මේ වැරදුනහම මකා ගන්න දඟලනවා. හොව් ගාලා. මේක ඇත්තම කියනවා නම් මේක මේකෙන් පෑනෙන් ලියපු දෙයක් මකන එක. හැමෝම මේක තද වීරියෙන් දාලා හොල්ලනවා. හොල්ලලා තද කරනවා මෙහෙම කෙලින් අතර තියලා මේ මැකෙන්නේ නෑ. එහෙම වෙන්නේ නෑ මේක කරන්න තියෙන්නේ මොකද්ද දන්නවද? මේක කෙලින් අතර තද කරන්නේ නැතුව මේ සාමාන්‍ය තද හොල්ලලා ටිකක් ඇල අතට ඇලේට මෙන්න මෙහෙම ඇලේට පොඩ්ඩක් පොයින්ට් එක පැත්තට හිටින්න මෙන්න මෙහෙම තද බලන්නකෝ. මේ එතකොට තමයි මේක මේ වෙන්නේ. අර කෙලින් අතට මේව කරපුවාම කෙලින් අතට මේ අතට මේව කරපුවාම මේක එන්නේ නැහැ. මේක සයිඩ් එකෙන් තෙරපුවාම තමයි මේකේ අර මේ කිරි පාට අර මකන තින්ත එක වගේ එක එන්නේ. මේ බලන්න මේ ඇලේට මේ බලන්න. සමහර අය මම දැකලා තියෙනවා මේක කෙලින් අතර තියාගෙන තදෝ කරනවා. හැමෝම මේක මේ ඒ විදිහටම කරලා තිනවා. හැමෝම තද කරලා තිනවා. උනාට මේක හරි පහසුයි මේ ඇල අතට ඇලේට මෙන්න මෙහෙම ටිකක් හොල්ලන්න ඕන. අර ඇතුලේ කිමිකල් එක මේවා ඉන්නේ. ඒ කරලා ඉවරලා මෙහෙම මේ අතට තද කරන්නේ නැතුව මෙන්න මේ අතට පොඩ්ඩක් පොයින්ට් එකෙන් පොඩ්ඩක් ඇල කරලා අන්නවම කරපුවම මේ බලන්නකෝ. හරි පහසුයි මේකේ ගොඩක් අය මේ දන්නේ නැහැ මේ ක්‍රමේ. මේ දෙයයන් පිටින් දැනගත්තනේ. thank you. කවුරුත් අඳුරනවා මේක මොකද්ද කියලා. මේක ඇවිල්ලා ටිපෙට්ස් එකක්. හැමෝම මේ ගොඩක් අය මේක මේ වැරදුනහම මකා ගන්න දඟලනවා. හොව් ගාලා. මේක ඇත්තම කියනවා නම් මේක මේකෙන් පෑනෙන් ලියපු දෙයක් මකන එක. හැමෝම මේක තද වීරියෙන් දාලා හොල්ලලා තද කරනවා මෙහෙම කෙලින් අතර තියලා මේ